හයි ඉතින් යුනිවර්ක්ස් වලට ආස වුණ ඔයාලා වෙනුවෙන්ම මම අද vlog එකක් ගෙනාවා. අපේ ෆයිනල් ප්‍රසන්ටේෂන් vlog එක. ඉතින් අපි ටුවරිසම් කරන ළමයිනේ. ඒ නිසා ගොඩක් වෙලාවට assignment එහෙම දුන්නාම ඒ අදාළ place එකට visit කරන්න වෙනවා. ඉතින් අපිට ෆයිනල් ඉයර් ඉන්න නිසා ෆයිනල් ඉයර් එකේ second sem එකේ අපිට ප්‍රසන්ටේෂන් දෙකක් තියෙනවා. ඉතින් එක ප්‍රසන්ටේෂන් එකක් විදිහට අපි පෙරදිනේ බොටනිකල් ගාඩන් එක තමයි සිලෙක්ට් කරගන්නේ. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ බොටනිකල් ගාඩන් එකට. එහෙනම් ඉතින් අපිත් එක්ක ගාඩන් එක වටේම ටුවර් එකක් යමු. ඉතින් අපි ගාඩන් එකට එද්දී චුට්ටක් විතර පරක්කු වුණා. 10:30ට වගේ ඇති එද්දි වෙලාව හොඳටම අවසර වෙලාව. ඉතින් අපි ආපු වැඩේ කරන්නත් එපයි. මගෙත් එක්ක තව යාළුවෝ 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ලොකෝට vlog එකක් කරන්න හිතාගෙන නෙමෙයි අද ආවේ. ඒ වුණාට අපි ඩොකියුමන්ටරි එකක් හදනවා. ඒකට තමයි ඉතින් වැඩි අවධානයක් දෙන්නේ. ඒකට අවශ්‍ය වීඩියෝ ක්ලිප්ස් ගන්න ඕනේ. එහෙන් මෙහෙන් ඔයාලට අපිවත් බලා ගන්න පුළුවන්. එහෙනම් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි මුලින්ම ගියේ මෙන්න මේ ඕකිඩ් හවුස් එකට. අපි මාර්තු මාසේ තමයි මේ ගමන ගියේ. මේ කාලෙට මල් වැඩිය පිපෙන්නේ නැද්ද කොහෙද? මල් වැඩිය පිපිලා තිබුණ නැහැ. ඉතින් මල් පිපිලා තිබුණ නැහැ කියලා අපි සැලුන් නැහැ. අපි වීඩියෝ ක්ලිප්ස් එහෙම ওই මල් තියෙන තනින් බලලා ගත්තා. ඉතින් ගාඩන් එකක් වුණත් ලස්සන මල් පිපිලා තිබ්බාම කියනානේ. ඒ වගේ ඉතින් මට මාර ආසාවක් ආවා මල් පිපිලා තියෙන ලස්සන කාලෙක ආයෙමත් ගාඩන් එකට එන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා දන්නවද පෙරදිනේ ගාඩන් එකේ මල් පිපෙන ලස්සනම කාලේ මොකක්ද කියලා? ඉතින් දන්නා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේන් ඉතින් අපි 4 දෙනා බලමු අපි ඊළඟට කොහෙටද යන්නේ කියලා. අපි මුලින්ම මැප් එක නම් ඉල්ලගත්තා. සාමාන්‍යයෙන් ගාඩන් එකේ මැප් එක දෙන්නේ ෆොරිනර්ස්ලට විතරයි. ඉතින් අපිට assignment එකක් කරන්න තියෙනවා කියලා අපි ඉල්ලගත්තා මැප් එකත්. ළමයි ඉතින් මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් නම් මරු නේද? මේවාගේ යන්න එච්චර ලොකු ගාණක් ගන්නෙත් නැහැ. මං හිතන්නේ 2500ක්ද කොහෙද කිව්වේ ගාණ. ඒත් ඉතින් මේ වෙහිකල්ස් වල ඉන්න ඩ්‍රයිවර්ස්ලා ටුවර් ගයිඩ්ලා නම් කිව්වේ අපිට ගාඩන් එකට එන ටුවරිස්ලා ඉල්ලන ප්‍රමාණයට දෙන්න මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් නම් මදි කියලා. ඉතින් ඒක නම් ලොකු ගැටලුවක්. ඇතින් පේන්නේ මහවැලි ගඟ. ගාඩන් එකේ මේ ඒරියා එක නම් ලස්සන මාරම නිදහස් ඒරියා එකක්. මම කියන්නේ අනිත් ඒරියාස් එක ගත්තී මේ හරිය ඇඩිය සෙනග නැතිම තරම්. අපි අනික දා ගාඩන් ගියේ ඉරිදා දවසක. ඉතින් ඉරිදා වීකෙන්ඩ් එකේ ඇවිල්ලත් සෙනග අඩුයි කියන්නේ මේ ඒරියා එකට වැඩි සෙනග ඉන්නේ නැතු ඇති මේ පැත්තට. සෙනග අඩු නිසා අනික මේ හරිය ගොඩාක් ගස් එහෙම තිබ්බා. හේවණක් තියෙන නිසා අපි මේ හරිය ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න තෝරගත්තා. कैसे तो गुनगुनाए मुस्कुराए छोटे मोटे बातों पे वो फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे ini baru yang lagi cepat iya deh nanti nambah lah orang video kan privilege dan berutin no orang ini kado ini biasa nih ඉතින් අපි 4 දෙනා තමයි ආවේ. Stay tuned. Stay tuned. තව ඇවිදින්න තියෙනවා. නම් පටන් ගත්ත විතරයි අපි එද්දි 10 විතර ඇති. නෑ අපිත් එක්ක ඇවිදිමුනේ. ඇවිදිමු. මේ තියෙන්නේ චූටි අය වෙනුවෙන්ම හදපු ඒරියා එකක්. ඉතින් ලස්සනයි නේද ළමයි? ඉතින් ඔයාලට පේනවද මේ ඒරියා එකේ ගස් කප්පාදු කරලා තියෙන එක එක වර්ගයේ සතුන්ගේ හැඩවලින්. ඉතින්
මෙතන සත්තු ගොඩාක් ඉන්නවා. අර චූටි අයට ආස හිතන විදිහට තමයි මේ ඒරියා එකම හදලා තියෙන්නේ. මට නම් ඇත්තටම මෙතන පේන්නේ සූ එකක් වගේ නිකන්. ඉතින් මම ඇත්තටම මේ හරියට මේ ප්ලේස් එක තියෙන ඒරියා එක පැත්තට ආවේ අදම තමයි. මම ඊට කලින් ඇවිල්ලා තිබුණ නැහැ. ඉතින් ඔන්න පෙරදෙනියේ ගාඩන් එක ඇතුලේ දැන් සූ එකක් තියෙනවා. මට අවශ්‍ය වීඩියෝ ක්ලිප්ස් ටික ඉක්මනින් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ගොඩාක් කාය ෆොටෝස් ගහන පාම්ස් මාවත. මේ හරියම ලස්සනයි. ඉතින් අර ගස් එක ළඟින් තියෙන නිසා තමයි ගොඩක්ම ලස්සන ඇවිල්ලා තියෙන්නේ. අපිට ටුවර් ගයිඩ් කෙනෙකුත් හිටියනේ. අර ඉස්සරහින් යන බවුරාල තමයි අපිට ගාඩන් එක වටේම යන්න ගයිඩ් කරේ. කවුරුත් ගාඩන් එකේ යන්න කැමති තැනකට තමයි අපි ආවේ. එල්ලෙන පාලම තියෙන තැනට. ඉතින් එතනට ගියාත් ඒ පාලම උඩින් යන්න දුන්නේ නැහැ. මොකද නඩත්තු කටයුතු සඳහා වස ඈත කියලා ගහලා තිබුණා. මේ ඉස්සරහ තියෙන්නේ මං ගාඩන් එකේ යන්න ආසම පැත්තක්. ඉතින් මෙතනින් ඉස්සරහට නම් ගියේ නැහැ. අපි මගින් හැරුණා. දැන් නම් ඇවිදලා හොඳ ගණන් හරිම මහන්සි. ඊට වඩා මාරම තිබහයි. ඉතින් අපි ඊළඟට කැන්ටින් එක හොයාගෙන ගිහින් මොනවා හරි ජූස් එකක්වත් බොන්න තමයි කට්ටියම කතා වුනේ. ගාඩන් එකේ ටුවර් එක නම් මෙතනින් ඉවරයි. ඉතින් ගාඩන් එකේ අපි ඇවිදපු හැම තැනම වගේ ගත්ත වීඩියෝස් මේ බ්ලොග් එකේ දැම්මේ නෑ. මොකද බ්ලොග් එක දිග වැඩි වෙන නිසා. එහෙනම් අපි කැම්පස් එකට ගිහිල්ලා ආයෙ හම්බෙමු. හයි ළමයි. ඉතින් අපේ ප්‍රසන්ටේෂන්ස් වලට තව දවස් 2ක් වගේ තමයි තියෙන්නේ. අපි ඔෆිස් ගිහිල්ලා ඉවර වෙලා කෙලින්ම හොස්ටල් එකට යන්නේ නැතුව අපි කැම්පස් එකේ තල්වැටට ආවා ප්‍රසන්ටේෂන් හදලා තියෙන ඒවා ෆයිනලයිස් කරන්න. ඉතින් අපේ තව චුටි වැඩ ටිකක් තිබ්බ ප්‍රසන්ටේෂන් වල. ඉතින් ඒ ටික දැන් අපි තල්වැටට වෙලා ඉඳගෙන මැච් එකකුත් බලන ගමන්ම ඉවර කරනවා. අපි කැන්වා යූස් කරලා තමයි මේ ප්‍රසන්ටේෂන්ස් දෙකම හදන්නේ. කැන්වා යූස් කරන එකේ එක වාසියක් තමයි වාසි ගොඩක් තියෙනවා. ගෲප් ප්‍රසන්ටේෂන් එකකදී වගේ නම් ප්‍රසන්ටේෂන් එක හදද්දී ඕනෙම කෙනෙකුට එඩිට් කරන්න පුළුවන්. ඉතින් 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනාටම එඩිට් කර හදන්න පුළුවන් එකම ටයිම් එකේ. ප්‍රසන්ටේෂන් එක ඉවරම හදලා ඉවරයි. හෙට ඉඳලා ඉවර නැහැ. ටිකයි ඉවර. තාම තියෙන තීසිස් 3ක් තියෙනවා. තව කරන්න. ඉතින් ප්‍රසන්ටේෂන් විතරයි ඉවර. හොස්ටල් එකට ඇවිත් ආයෙමත් අපි එකතු වුණා ප්‍රසන්ටේෂන් වැඩකට. ඉතින් ප්‍රසන්ටේෂන් දෙකක් හදන්න තියෙනවානේ. ඉතින් දැන් අනිත් එකේ වැඩ යාළුවෝ මගේ රූම් එකට තමයි ආවේ. ඉතින් අපි කොහොම හරි පාන්දර 7ට විතර වෙනකන් ඇහැරගෙන කොහොම හරි ප්‍රසන්ටේෂන් ඔක්කොම හදලා ඉවර කරා. ඊට පස්සේ ආයෙමත් ඉතින් සුපුරුදු විදිහටම උදේම නැගිටලා ඔෆිස් ගියා. කොහොම හරි එදා දවසේම හොඳටම නිදිමතේ හිටියේ. අද තමයි අපිට ප්‍රසන්ටේෂන් එක තියෙන දවස. ඉතින් ලේසි නැහැ ප්‍රසන්ටේෂන් දෙකක්නේ. ඊයේ රෑ චුට්ටක් විතර කලින් නිදාගෙන අද උදේම නැගිට්ටා. නැගිට්ට වෙලේ ඉඳලා මෙන්න මේ වැඩේ තමයි කරේ. ඉතින් මට තියෙන කොටස පොඩ්ඩක් ලියලා මතක තියාගත්තා. ඉතින් එක එක්කෙනාට මතක තියාගන්න විදි වෙනස්නේ. සමහර අයට ප්‍රසන්ටේෂන් එකක් කටපාඩම් කරන් ගිහිල්ලා තමයි කරන්නේ. ඉතින් සමහර අයට එහෙම කටපාඩම් කරගෙන ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එක කරන්න බෑ. පොඩි හරි කෑල්ලක් අමතක වුණොත් සම්පූර්ණයෙන්ම ප්‍රසන්ටේෂන් එක අවුල් වෙනවා. අන්න ඒ විදිහ තමයි මටත් ප්‍රසන්ටේෂන් එක කටපාඩම් කරන් ගියොත් චූටි කෑල්ලක් හරි අමතක වුණොත් එතනින් ප්‍රසන්ටේෂන් එක ඉවරයි. ඔක්කොම අමතක වෙනවා. ඉතින් මට ගොඩක් වෙලාවට ලිව්වහම තමයි මතක හිටින්නේ. මේ වගේ ලියලා ඉවර වෙලා මම චුට්ටක් බලාගත්තා තනියම ප්‍රැක්ටිස් කරලා. ඉතින් මම ඔයාලට ප්‍රසන්ටේෂන් ටිප් එකක් කියන්නද? ප්‍රසන්ටේෂන් කරද්දී අනිවාර්යයෙන්ම Taman තනියම කීප වතාවක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ කියන්නේ Tamanට ඒ කරුණු ඔලුවට දාගන්න කටපාඩම් කරන්න නෙමෙයි. Tamanගේ ඔලුවට දාලා මතකේ තියාගන්න පුළුවන් විදියට. ඒ කියන්නේ හයියෙන් කෑග ගහ කියන්නේ ශබ්ද නගලා කියවලා හරි නැත්නම් තව කෙනෙක්ට කියලා දීලා හරි නැත්නම් මේ වගේ ලියලියා හරි ඒ විදිහට
විශේෂයෙන්ම ගෲප් ප්‍රසන්ටේෂන් එකක් නම් අනිවාර්යයෙන්ම ගෲප් එකේ කීප දෙනා එක්ක එකතු වෙලා කලින් කීප වතාවම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද එතකොට තමන්ගේ අඩුපාඩුයි අනිත් අයගේ අඩුපාඩුයි ඔක්කොම අඳුන ගන්න පුළුවන්. යුනියකට යන්න එහෙනම් ඉක්මනින් රෙඩි වෙමු. මේක තමයි අද මම ප්‍රසන්ටේෂන් එකට අඳින අවුට්ෆිට් එක. ඉතින් අපි ඔක්කොම කතා වුණා තනිකර يعني උඩ ස්කර්ට් එකයි එතකොට පැන්ට් එකයි දෙකම බ්ලැක් එකකින් අඳිමු කියලා. ඒ වුණාට මගේ මේ පැන්ට් එක බ්ලැක් කිව්වට බ්ලැක්ම නෙමෙයි. එක වෙලාවකට බ්ලැක් වගේ වෙනවා, එක වෙලාවට නේවි බ්ලූ වගේ වෙනවා. ඉතින් මේ ෆයිනල් ප්‍රසන්ටේෂන් එකනේ චුට්ටක් විතර මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. උදේ 8:30ට වගේ තමයි ලෑස්ති උනේ. 9ට තමයි යුනියම් කියලා කතා වුනේ. ඉතින් අපිට 10:30 ඉඳලා තමයි ප්‍රසන්ටේෂන් වලට ඇතුළට ගන්නෙ. මෙහෙම hina වෙලා හිටියට මම නම් ස්ට්‍රෙස් එකේ තමයි ඉන්නේ. මේ අන්තිම ප්‍රසන්ටේෂන් එක නිසායි අනික ප්‍රසන්ටේෂන් දෙකක් එකම දවසේ තියෙනවනේ. එහෙම කවදාවත් තිබිලා නැහැ. ඒ නිසායි තමයි ඉතින් ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඊයේ රෑ ඉඳලා තමයි ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. කොහමරි ගෑස් ටිකුත් වැඩි වෙලා මට ඊයේ රෑ ඉඳලා තිබුණේ. එහෙමනම් අපි ඉක්මන් කරලා කැම්පස් එකට යමු. මේ ප්‍රසන්ටේෂන් දෙක ඉවර කරලා එනකම් මට නම් ඉවසිල්ලක් නැහැ. මොකද එතකොට මේ වදිනුත් නිදහස්නේ. අපි කලින්ම කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න කලින් කීප වතාවක්ම යාළුවෝ එක්ක එකතු වෙලා අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. උදේම අපි ඩිපාර්ට්මන්ට් එකට ආවා. අපේ ප්‍රසන්ටේෂන් එකයි ඒකේ PDF වීඩියෝස් තියෙනවා නම් ඒ දේවල් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලැබ් එකට කොපි කරන්න ඕනේ. කොපි කරලා ඒවා ඕපන් වෙනවද කියලා බලන්න ඕනේ ප්‍රසන්ටේෂන් එකට කලින්. ඉතින් ඒ දේවල් චුට්ටක් හදාගෙන ඊළඟට අපිට යන්න තියෙනවා අපේ ප්‍රසන්ටේෂන්ස් PDF ඒවා print out ගන්න. අපේ අත්‍යවශ්‍යම වැඩ ටික ඉවර කරලා අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හෙළබජන් හලට ආවා. අපේ ප්‍රසන්ටේෂන් එක ප්‍රැක්ටිස් කරන්න තමයි දැන් හදන්නේ. කොච්චර කලින් දවස්වල ප්‍රැක්ටිස් කරත් බලාගත්තත් ප්‍රසන්ටේෂන් එක කරන දවසේ චුට්ටක් ස්ට්‍රෙස් වෙලා වගේ ඉන්නේ. ඉතින් එදාට කලින් ඇවිල්ලා ගෲප් ප්‍රසන්ටේෂන් එකක් නම් යාළුවොත් එක්ක එකතු වෙලා චුට්ටක් ටයිමින් තියලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මොකද හැමෝම ගාව බයි කියන දේ තියෙනවා, බයි නැති වෙන්න. ඒ වගේම ටයිමින් හරියට මැනේජ් කරගෙන කරනවද බලන්න. දෙපාරක් තුන් පාරක් ප්‍රැක්ටිස් කරාම හොඳටම ඇති. 12 මාරෙන් පස්සේ ප්‍රසන්ටේෂන් කරන අපි කට්ටිය තමයි දැන් මෙතන ඉන්නේ. අපි ඩිපාර්ට්මන්ට් එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා අපිට කොයි වෙලේද එන්නේ කියන්නේ කියලා. ඉතින් බලමු අපේ ප්‍රසන්ටේෂන් එකෙන් පස්සේ කොහොම වෙයිද කියලා. ඉතින් අපේ ප්‍රසන්ටේෂන් දෙකම ඉවරයි. අපි හොඳට කළා කියලා තමයි කිව්වේ. හිතුව තරම් බය වුණාට චුට්ටක් ස්ට්‍රෙස් වුණාට අවුලක් නැහැ හිතපු තරම්. ඉතින් අපි හොස්ටල් එකට යන්න කලින් දැන් මේ යන්න හදන්නේ ෆොටෝස් ටිකක් ගන්න. අපි ජූස් එකක් බොන්න තමයි ඊළඟට ආවේ. කාලෙකින් කැම්පස් ආව නිසා ජූස් එක නොබී කොහමද යන්නේ නේද? ඉතින් මම ගත්තා ආසම චොකලට් ඕට්ස් එකක්. ඉතින් කාලෙකින් චොකලට් ඕට්ස් වල රස බලන්න බැරි වුණා මට. මම මේකට මාර විදියට ඇඩික්ට් වෙලා ඉන්නේ. කැම්පස් එකේ ජූස් බාර් එකේ ජූස් වර්ග ගොඩාක් තියෙනවා. ඒ වුණාට මට නම් මේ චොකලට් ඕට්ස් එක තරම් වෙන කිසිම එකක් සෙට් නැහැ. මේක තමයි මට නම් ගොඩක්ම රස. ඉතින් මම කරන්නේ මගේ යාළුවන්ටත් චොකලට් ඕට්ස් එක බොන්න පුරුදු කරනවා. ඒකට ඇබ්බැහි කරනවා. ඉතින් ඒ වගේ දෙතුන් දිනකට මම පුරුදු කරලා තියෙනවා චොකලට් ඕට්ස් එක බොන්න. ෆයිනල් ප්‍රසන්ටේෂන් ව්ලොග් එක මේ විදියට තමයි ඉවර වෙන්නේ.
ඉතින් ප්‍රසන්ටේෂන්ස් දෙකක් එකම දවසේ තිබිලා අපේ ඔළුව තිබ්බ ලොකු බරක් මේ විදියට නිදහස් වුණා. ඉතින් එහෙමනම් අලුත් vlog එකකින් හම් වෙනකන් මං ගිහින් එන්නම්. මාව subscribe කරලා තියාගන්න. bye.